වැඩි අවස්ථාවක්. ඒ පින්තූරේ මම ටිකක් පැහැදිලි කරලා පස්සේ කියන්නම්. එතකොට මේ තියෙන්නේ ඔක්කොම මේ දළදා වහන්සේ වැඩි අවස්ථාවක්. මෙතන මේ 500 උඩ වැඩ ඉන්නේ මේ මහා බ්‍රහ්ම දෙවියෝ. ලොකු මූණකින් මේ වැඩ ඉන්නේ විසු දෙවියෝ. අර ඉන්නේ ඊශ්වර දෙවියෝ. මහා බ්‍රහ්ම විසු ඊශ්වර කියන දෙවි දේවතාවුන් වහන්සේලා වන්දනාමාන කරන්න වැඩි අවස්ථාවක් තමයි ওই තියෙන්නේ. මේ දෙවි දේවතාවුන් වහන්සේලා වෙනින් දැන් එහා පැත්තේ ගල් කැටයමින් නිම කරපුම විලුම වහන්සේලා ගෙනලා තම්පත් කරලා දේවාල හදලා තියෙනවා. මෙතන මේ පින්තූරේ තියෙන්නේ 2015 ඉනි මාසේ 15 වෙනිදා අර ධර්මශාලාවේ තියෙන ඉස්සෙල්ලා පිරිත් මණ්ඩපයේ පළවෙනි පිරිත් කියාපු දවසේ මහා සමය සූත්‍ර දේශනාව පටන් ගන්නකොට මේක අයිතිය රත්ම රතුපාට ආලෝක ධාරාවක් ඇවිල්ලා වහල් වැහිලා. ඊට පස්සේ වෙලත් නායක හඳුරු ඉඳලා තියෙන මූලාසනේ උන්වහන්සේ කියලා තියෙනවා මේ රක්ක දෙවියෝ තමයි වැඩි. එතකොට මේ ස්ථානට සක්‍ර දෙවියොත් වැඩියා. මහා සමයන් සූත්‍ර දේශනාව දේශනා කරනකොට මේ ස්ථානේ ලොකු බලයක් ශක්තියක් තියෙන දෙවිවරු වඩින. එදා මහා සමයන් සූත්‍ර දේශනාව දේශනා කළා තමයි මෙතන දළදා වහන්සේ තැන්පත් කරලා තියෙන්නේ. ඉතින් මේ ඊළඟට අර පෙරවලයට ඉන්නේ කොමාවතී දිවි එක නම් ඉවරක් තියෙනවා. මේ පින්තූරේ තියෙන්නේ 2002 ජුනි මාසේ 23 වෙනිදා වඩම් මෙතනින් බෝධින් වහන්සේ නමක් වඩම්මාගෙන ඇවිල්ලා මෙතන රෝපණය කරන්න වල කපන්න ඇවිල්ලා බලනකොට උඩේ පොළ තුනක් සහිත බෝධින් වහන්සේ නමක් ඒ භූමියේ පැලැන්නා. පුරාණ බෝධින් වහන්සේ තිබිච්ච. මේ බෝධින් වහන්සේක තමයි 2009 4 මාසයේ 7 වෙනිදා මුලින් සංවම් පාට මලක්. මේක සියකින් දැකගෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වන්දනාමාන කරනවා. ඉතින් ආචාර්යමත් බෝධින් වහන්සේ නමක් තමයි ඔය මේ පැත්තට වැඩ ඉන්නේ. ඊළඟට මෙතන මේ තියෙන්නේ දළදා වහන්සේ වැඩි අවස්ථාවල. අර තියෙන්නේ එල්පීටි ත්‍රස්තවාදීන් පස්සේ 1987 ඉඳලා 2002 වෙනකම් කවුරුත් ආවේ ගියේ නැහැ. මේ ජයචෛත්‍ය රාජන් වහන්සේ ජරා ජීවිතයත් පත් වෙලා ඉතිරිලා. මේ තියෙන්නේ දැන්ට වර්තමානයේ තියෙන තත්ත්වය. මෙතන මේ තියෙන පින්තූර ටික තියෙන්නේ 2002 මෙතන එල්පීටි ත්‍රස්තවාදීන් පස්සේ 1987 පස්සේ 2002 තමයි නැවත පටන් ගත්තේ. 2002 නැවත පටන්ගෙන 2002 දී මේ 2003 පෙරහැර කරන්න ගත්තා. අලියත් කවුරුවත් දුන්නේ නැහැ. කැලේ ඉන්න වල්ලියක් ඉන්න බෑ. ඊට පස්සේ 2003 ඉඳලා 2006 වෙනකම් ඉසමතින් කරඬු වඩම්මලා පෙරහැර කරා. 2003 ඉඳලා 2009 ඉඳලා 2009 වෙනකම් ක්‍රාන්තිලිය හදලා වාහනයක තියාගෙන කරඬු වඩම්මලා කරා. 2009 6 මාසේ 8 වෙනිදා මේ ගිරියාහාර පූජාව ආරම්භ වෙනකොට චෛත්‍ය ඇතුලේ පෙරහැර. දින්පුර ආරම්භ කාලියක් පිට කරුණු තියාගත්ත පෙරහැර. දවස් 30ක් ගත වුණා විද්‍යාවට එන්න හවස නායකහාමුදුරුවෝ පූජාව දීතියා ඉන්නකොට මේ පොඩි ළමයා කෑ ගහගෙන ඇවිල්ලා බැම්මට හේතු වුණා. විසිකා වුණා. ඊට පස්සේ මෙයාගේ තාත්තා අපේ කමරාව තිබුණා පොතේ ඉස්සරහට ඒකේ බය වුණේ කියලා අහන්නට කියනවා. ලස්සන මාළවලු පළඳවා ගත්ත පිටු ඇත්තකෙත් ඇවිල්ලා මගේ ඇඟේ හැප්පිලා සාදු බණ කියන පැත්තටදී කයිද. දින කීපයක් යනකොට මේ කැලේ ඉන්න වල්ලාලිය මේ අලියා ඇවිල්ලා කරත්තට ළඟට ඇවිල්ලා බලාගෙන ඇයිතිර වැඳගෙන අනිත් පොහොන්ද උදේ වෙනකොට මේ යට කඩාගෙන ආවා. යට කඩාගෙන නායකහාමුදුරුවෝ ගත්තා. පළතුරුටියක් කන්න දුන්නා. පළතුරුටියක් කාලා ගියා. නායකහාමුදුරුවෝ හිතුවා දැන් නම් මට අලියෙක් එක්ක වෙයි කියලා මහනුවර දීවණින් ඉන්නට කතා කරා. දීවණින්ට කතා කරාට පස්සේ වෙනදා අලියෙක් කියවන්න බෑ කියන දීවණින් කිසිම කතාවක් නැහැ. මේ ඉන්දිරාජා හස්තිය. ඉන්දිරාජා හස්තිය ගෙනල්ලා ඉන්දිරාජා හස්තිය පිට පෙරහැර කරන්න වඩම්මනකොට අර බලන දකුණු දළදා වහන්සේ ඉහළ ආකාශයේ මේ පින්තූර වල මේ වැඩි වෙනවා. දවසේ පෙරහැර පිටිච්ච දවසේ මේ පින්තූර 70 ගණන් කරන් දෙනවා. පින්තූර 70 ගානෙම ওই විදිහට දළදා වහන්සේ ඉදිරිපත්. ඉතින් මේ එල්පීටි ත්‍රස්තවාදී කාලේ මෙතන 2087 ඉඳලා ඇවිල්ලා 2002 වෙනකම් කවුරුවත් හිටියේ නැහැ. හමුදාවෙන් මිටින් මිට ඇවිල්ලා බැලුවා. එක දවසක් ඇවිල්ලා බලන සූදාමානික්කේ නැහැ. පොත අද කරලා වටපිටාව විතරක් කරලා බැලුවා. අර එහා පැත්තේ තියෙන කොම් ගහයට අමු පස්කොඩ. පස්කොඩ උඩ රාජී කියලා දෙමළෙන් ලියුවා. පස්කොඩ කොට දැම්මා. කොට දාලා බලන ත්‍රස්තවාදී ඉන්නේ. ඉතින් එහා පැත්තේ අලිරංචුවක් තියෙනවා. අලිරංචුව සල්ද කරලා අලිරංචුව අයින් කරා. අලිරංචුව අයින් කරලා ගිහලා බලන අතු ගොඩක් තියෙනවා. අතු ගොඩියක් තියෙනවා. මේ සූදාමානික්කේ තමයි නැවත කවුරුවක් ගන්න පස්සේ වාර්තිය චෛත්‍යය කරලා මෙතන ආපහු වඩා හිටියේ. ඉතින් ඊට පස්සේ 1999 අවුරුද්දේදී මේ හාමුදුරුවෝ නම පොලිසියට ගිහින් කියලා කියනවා මෙන්න උඹලා බල ඉන්නවා අනුර සෝමාවති චෛත්‍ය හාරනවා. ඇවිල්ලා බලනකොට චෛත්‍ය ගල් කීපයක් ගලවලා තියෙනවා. හාමුදුරුවෝ පොලිසියට ගිහිල්ලා කියලා පොලිසිය ඉස්සරහා ඉති රාලහාමි පොත අරන් ඇවිල්ලා පැමිණිලි යන්න බලනකොට හාමුදුරුවෝ පොලිස් මේ කියන්නේ ගේට්ටුවෙන් ඇවිල්ලත් නැහැ ගිහිල්ලා. හාමුදුරුවෝ නම ඇවිල්ලා නැහැ කියලා. අර රාලහාමි දැකලා තියෙනවා. පස්සේ ගිහින් අර මේ එතන මෙහෙ ඇවිල්ලා බලනකොට චෛත්‍ය හාරලා තියෙනවා. හතරක් කුටි ගල් කීපයක් ගලවලා තියෙනවා.
ඉතින් එදා ඉඳලා මේ දක්වා මේ පුරේ ඉඳලා වන්දනාමාන මේ කරනවා. ඉතින් මේ තව වචනයක් මම කියනවා ප්‍රාර්ථනාවක් කරන්න ඕන නැත්නම් මේ ඕගොල්ලන්ගේ ඉන්නේ කලිමං ගන්නකොට හොඳ නැහැ. මොකද දකුණු දළදා වහන්සේ මෙතන වැඩ ඉන්නවා සම්බුදු දවස් පරිනිර්වාණය දක්වා. මේ දකුණු දළදා වහන්සේ වන්දනාමාන කරලා අපි පෙර ආත්මයේ කරපු ඒ කුසල් කර්මවල වලට අපි ඒ උතුම් මං ඔය කිව්ව ඉතිහාස කාල සීමාව තුළ අපි මනුෂ්‍යාත්ම භාවයෙන් ලබාගත් කාල සීමාවල මෙතන ඇවිල්ලා වන්දනාමාන කරගෙන අපි රැස් කරගත්ත පින් කුසල් බලයෙන් තමයි මනුෂ්‍යාත්ම භාවයක් ලැබෙන්නේ. මේ මනුෂ්‍යාත්ම භාවය ලබාගෙන තමයි අපි මේ කිලෝමීටර් 30 ගාණක් ඇවිල්ලා ඉවරලා මෙතන වන්දනාමාන කරන්න එමු කියලා ඇවිල්ලා මේ ස්ථානෙට. ප්‍රාර්ථනා කරගන්න සියලු දෙනාම මතුමතු උපදිනා ජාති දක්වා මේ දළදා වහන්සේ මේ චෛත්‍ය රාජානන් වහන්සේ වැඩ ඉන්නවා සම්බුද්ධ ධාතු පරිනිර්වාණය දක්වාම ඒ කාල සීමාව තුළ අපේ මනුෂ්‍යාත්ම භාවයන් ලබාගෙන පින් රැස් කරගෙන අපට නිවන් දකින්න හේතු වාසනා ඔබලාට මේ පරිලෝකීය ගුරු දෙමව්පියන් ඥාතීන්ට දේ කරනා වූ පින් අනුමෝදන් වෙත අය සුගතිගාමී තත්වයටම පත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබලාගේ අධ්‍යාපනය ලබන්නා වූ පවුලේ කාලේ දූ දරුවන්ට මුණුබුරු මිනිමිටියන් සියලු දෙනාට මේ කරනවා. මේ කඩවත කට්ටිය තරුණයෙක් කරනොහොම කැමරාව දිහා බලාගෙන අඬනවා. ඊට පස්සේ මේ ආම්දුරවරු බීටිය පොලිසියෙන් සිවිල් ආරක්ෂකයන් කට්ටිය එකතු වෙලා ඉවිලා මේ මොකද කියලා ඉවිලා බලනකොට අර ගිලන්පත පූජා වඩම්මාගෙන යන උපාසක මහත්තයා කරපිට උඩට ගොඩ වෙලා යනවා මේ ඔලු වටක් තියෙන ජීවියෙක්. මේ කකුල් තියෙන පල්ලෙහා. ඔලු වටක් තියෙන ජීවියෙක් යනවා. පැත්තකින් පින්තූරයක් අරන් බලන මේ වගේ පින්තූරයකුත් තියෙනවා. ඔය එන්නේ පිටසක්වල ජීවි. පිටසක්වල ජීවීන් පින් බලාපොරොත්තු මේ ස්ථානෙට පින් ගන්න තමයි එන්නේ. ඒක තමයි මම ඔය විස්තරයක් කියලා ප්‍රාර්ථනා කරන හැම වෙලාවකම තමන්ගේ මේ පරිලෝකීය ගුරු දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්න කියන්නේ. දැන් ඔයාලා එනකොට